ඇලීෂියා අමාරුවේ වැටේ. පිහිනුම් තටාකයේ සිද්ධියෙන් යම් යම් යහපත් ප්‍රතිඵල ඇති නොවූයේද නොවේ. පළමු ප්‍රතිඵලය නම් තමාගේ ස්වාමියා හමු වී ඔහු අතහැර නොහැන බලු පැටියෙකුසේ මේරිලූ කොච්චරවත් ඩැරල් පසුපස යාමය. ඩැරල්ගේ දේවල් ඇය වෙනුවෙන් ඔසවාගෙන යාමට ඇය නිතර සූදානමින් සිටියාය. ඕ ඇයගේ ඩෙස්ක් එක අස්පස් කළාය. ඇයගේ කණ්ණාඩි මේසේ ලාච්චුවද ශුද්ධ පවිත්‍ර කර නිසි පිළිවෙලට තැබීමට පවා සූදානම් වූවාය. මෙවන් සේවයන් ලබා ගැනීමට ඩැරල් කැමති වූයේ නැත. අනේ එපා මේරිලූ, මගේ දේවල් මට කරගන්න පුළුවන්. ඇයි ඔයා මගේ ඇඳ හදන්නේ? මේරිලූ, ඔයා දන්නවනේ තම තමන්ගේ ඇඳන් තම තමන් හදාගන්න අපිට කියලා තියෙන්නේ. ඒ හින්දා ඔයා මෝඩ වෙන්න එපා. නෑ මං එහෙම නෙමෙයි. යයි මේරි ඇස් මහත් කර ඩැරල් දෙස බලා සිට කීවාය. මම මේ ඔයාට කළ ගුණ සලකනවා. ඔයා මට වතුර යට වෙන්න නොදී බේරගත්තට. මෝඩ වෙන්න එපා ළමයෝ. ඔයා කොහොමත් යට වෙලා මැරෙන්නේ නෑ. ඒක මං දන්නවා. කොහොම හරි මං ගොෙන්ඩලින්ට හයියෙන් ගැහුවනේ. ඒක එච්චර දෙයක් නෙමෙයි. ඩැරල් කීවාය. ඩැරල් කෙසේ විරුද්ධ වුවද මේරිලූ ඒ ගණන් ගත්තේ නැත. ඕ ඇයට දිගටම ආදර ගෞරව දැක්වුවාය. ඇයට උදව් වීමට නිතර සැදී පෑදී සිටියාය. ඇය ඩැරල්ගේ ඩෙස්ක් එක ඇතුළට චොක්ලට් දැම්මාය. කණ්ණාඩි මේසේ මත මල් පෝච්චිය සකසා තිබ්බාය. මෙය ඩැරල්ට මහත් අපහසුවක් ගෙන දුනි. ඇයට මෙම සේවාවන් ගැන තරහක්ද ඇතිවිය. තමා හා මිත්‍රත්වයක් ඇති කර ගැනීම සඳහා මේරිලූ ඕනෑවට වඩා බය අඩු වීම ඇයට දැරිය හැකි නොවීය. මේරිලූ එතරම්ම දුර්වල තැනැත්තියකි. ඇයට අවශ්‍ය වූයේ බලවත් අයෙකුගේ ඇඟේ එල්ලී සිටීමටය. ඇයට හමු වූ ඉස්තරම්ම බාලිකාව ඩැරල්ය. මේරිලූගේ ආවතේවයන් ගැන අනෙක් ළමයි ඩැරල්ට විහිළු කරන්නට වූවාය. අද බලු පැටිය ඔයාට තවම වලිගෙ වෙනුවේ නැද්ද? ඇලීෂියා ඇසුවාය. මටත් කවුරු හරි ඉන්නවා නම් මගේ කණ්ණාඩි මේසේ උඩත් මල් පෝච්චියක් තියන්න. යයි අයරින් කීවාය. මේ වගේ මෝඩ වැඩවලට ඩැරල් අනුබල දෙන හැටි. යයි මේරිලූ ඩැරල් හා මිත්‍රශීලී වීම ගැන ඊර්ෂ්‍යාවෙන් ග්වෙන්ඩලින් කීවාය. එයා දෙන අනුබලයක් නෑ. ඒක ඔයාට හොඳට පේන්න ඕන. යයි කැතරින් කීවාය. පිහිනුම් තටාකයේ සිද්ධියේ අනෙක් ප්‍රතිඵලය නම් ග්වෙන්ඩලින් ඩැරල් හා ඇත්තටම උරණ වීමය. ඇගේ මුළු ජීවිතේටම කිසිවෙකු ඇයට ගසා නැත. ඒ නිසා මෙම සිද්ධිය ඇයට අමතක කළ නොහැකිය. ඇයට ඇයගේ මව හෝ ගසා නැත. ග්වෙන්ඩලින් කුඩා කල පොඩි පහරක් දෙකක් මවගෙන් ලබා සිටියේ නම් ඇය මෙතරම් නරක් නොවනු ඇත. එහෙත් එසේ සිදු වී නැත. එහෙයින් දැන් ඩැරල්ගෙන් ලද පහරවල් 4-5 හුදෙක් හදිසි කෝපයෙන් සිදු වූ දෙයක් ලෙසට ඇයට අමතක කළ නොහැකිය. එය තමාට කරන ලද අවමානයකි. තමා ඇයට පළිගත යුතුයයි ඈ හිතට ගත්තාය. දවසක මං දෙන්නම් එයාට. බලමු මං නොකරයිද කියලා. ඒකට කොච්චර කාලයක් ගියත් මට කමක් නෑ. ඈ තමාටම කියාගත්තාය. පිහිනුම් තටාකයේ සිද්ධියේ තෙවැනි ප්‍රතිඵලය නම් ජලය යට බොහෝ වේලාවක් පිහිනීමෙන් කන් දෙක ඇතුළට වතුර යාම නිසා ඇලීෂියාගේ කන් ඇත්තටම නැසී යාමය. එය වැඩි දවසක් රැඳී පවතින බිහිරිකමක් නොවේ. ඇලීෂියා ඒ බව දනී. හදිසියේම කන් හිර වූ ගතිය පහ වී පෙරමෙන් ඇගේ කන් නැසෙන්නට පටන් ගනු ඇත. එහෙත් බොරුවට පිහිරි බවක් අඟවා අමාරුවේ වැටුණු ඇයට මෙදා ඇත්තටම කන් නැසී සිටීමට සිදුවීම මහත් ප්‍රශ්නයක් වනු ඇත. මෙවර ප්‍රංශ ගුරුවරිය කුමක් කියනු ඇත්ද? අභාග්‍යයට මෙන් ඇයට වාඩි වීමට ලැබී තිබුණේ පන්තියේ පස්සාම පේලියට ඉස්සරහින් නැති පේලියේය. සාමාන්‍ය කන් නැසීමකින් යුතු අයෙකුට පස්සහම පේලියේ සිටියත් ගුරුවරිය කියන දේ හොඳට ඇසේ. එහෙත් කන් හිර වී තිබූ ඇලීෂියාට තමා සිටි අසුනේ සිට ගුරුවරියගේ හැම වචනයක්ම අල්ලාගත නොහැකි විය. තවත් අභාග්‍යයකට මෙන් මෙදා ප්‍රංශ පාඩම ඉගැන්වීමට ආවේ මැම්සෙල් දිව්පොන් නොව මැම්සෙල් රුෂියරිය. උස කෙට්ටු ඇට ගැහුණු ඒ අනික් ප්‍රංශ ගුරුවරියයි. තම හීන් දෙතොල් තද කරගෙන සිටි ආකාරයෙන්ම ඇය තද ගති පැවතුම් ඇත්තියක බව පැහැදිලිය. තරහ යන සුළු ගතියෙන් යුතු අයට බෙහෙවින්ම ඇත්තේ තද කරගත් හීන් තොල් වීම ඇලීෂියාගේ කුතුහලයට හේතු වූයේය.
මැම්සෙල් රුෂියගේ කටහඬද හීන්ය. එහෙත් තරහ ගිය කල ඈ මහ හඬින් කතා කරන්නීය. පසුව ඇගේ හඬ කපුටියකගේ මෙන් කර්කශ වෙයි. බාලිකාවෝ මෙම හඬ අප්‍රිය කළහ. අද ඇය ශිෂ්‍යාවන්ට කියා දෙන්නට යන්නේ ප්‍රංශ නාට්‍යයක ආරම්භක කොටසයි. සෑම වාරයකම මෙන් අලුත් නාට්‍යයක අලුත් චරිත රඟ දැක්වීමට ශිෂ්‍යාවන්ට සිදුවේ. මෙම නාට්‍ය පාසලේ විවිධ ප්‍රසංගයේදී රඟපා පෙන්වීමටද ඔවුන්ට සිදුවේ. එහෙත් බොහෝ විට නාට්‍ය රඟ දැක්වීම පන්ති කාමරයට පමණක් සීමා වේ. දැන් යයි මැම්සෙල් රුෂියර් පන්ති අමතන්නට වූවාය. අද අපි මෙම නාට්‍ය ගැන සාකච්ඡා කරලා පුළුවන් නම් ඒ ළමයාට ඒ චරිත බාර දෙමු. සමහර විට අලුත් ළමයින්ගෙන් දෙතුන් දෙනෙක් ප්‍රංශ භාෂාවට දක්ෂ ඇති. ඒ අයට පුළුවන් ප්‍රධාන චරිත රඟපාන්න. ඒක හොඳයිනේ. මං හිතනවා පරණ ළමයි ඒකට විරුද්ධ වෙන එකක් නෑ කියලා. ඇත්තෙන්ම පරණ ළමයි ඊට කැමතිය. ප්‍රංශ බස අඩුවෙන් හදාරන තරමට ඔවුන්ට වැඩියෙන් සතුට ලැබේ. අලුත් ළමයි ලෙඩ හිනාවක් පෑහ. මැම්සෙල් රුෂියර්ගේ විහිළු ලාමක ලෙස ඔවුන් දුටුහ. දැන් අපි බලමු ගිය වාරේ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාවේ කවුද කියලා. මේ ඇලිෂියා. ඔයා රඟපෑව චරිත මොකක්ද? මැම්සෙල් ඊළඟට ඇසුවාය. ඇලිෂියාට ඇසුනේ නැත. ඒ නිසා ඇය එම ප්‍රශ්නයට උත්තර දුන්නේ නැත. බෙටි ඇයට වැලමිටෙන් එන්නාය. ඔයා ගිය පාර ප්ලේ එකේ මොන පාට් එකද කරේ? ඈ හයියෙන් එම ප්‍රශ්නය ඇසුවාය. මැම්සෙල් සොරි මට හරියට ඇහුනේ නෑ. මම ගිය පාර ප්ලේ එකේ කරේ එඩේ රඟ චරිතේ. යයි ඇලිෂියා පිළිතුරු දුන්නාය. මං හිතන්නේ ඔය ළමයා ඒ චරිත රඟපෑවේ ඊට ඉස්සර වාර කියලා. යයි මැම්සෙල් පැවසුවද ඇලිෂියාට එයද ඇසුනේ නැත. මැම්සෙල් කියන්නේ ඔයා ඒ රෝල් එක ප්ලේ කරේ ඊට ඉස්සර ටර්ම් එකේ කියලයි. බෙටි ඇලිෂියාගේ කනට කර හයියෙන් කීවාය. මැම්සෙල් මවිතයට පත් වූවාය. තමා පවසන සියල්ලම බෙටි එසේ මහහඬින් ප්‍රතිරාවය කරන්නේ මන්ද? එවිටම ඇයගේ මතකයට ආවේ මැම්සෙල් දීපෝන් තමාට පැවසූ දෙයකි. ඇලිෂියා දඟකාර ළමයෙකි. ඈ තමා බීරි බව බොරුවට අඟවා සිට ඇත. ඈ දැන්ද එම උපක්‍රමයේ යෙදෙන්නීය. මෙයා ඕනවට වැඩි. මං ඒකට ඉඩ දෙන්නේ නෑ. මැම්සෙල් තමාටම කියාගත්තාය. ඇලිෂියා යයි ඈසිය කොණ්ඩෙ පිටුපස තට්ටු කරමින් කීවාය. ඔය ළමයා හරි විකාර ළමයෙක්. හරි කෝලම් වැඩ කරන්නේ. එහෙම නේද? මාත් එහෙමයි. මං ආසයි ඔය ළමයා ප්‍රංශ භාෂාවෙන් ඔය ළමයාගේ හොඳ අත් අකුරෙන් මැම්සෙල් රුෂියර්ගේ පන්තියේදී මම බීරි වෙන්නේ නෑ කියලා 50 සැරයක් ලියන්න ඕන කියලා නියම කරන්න. මැම්සෙල් මොනවද කීවේ? යයි ඇලිෂියා ප්‍රශ්න කළේ තමාගේ නම හැරුණු විට ඉතිරි හරිය හරියට ඇයට නෑසුණු බැවින්ය. මට හරියට ඇහුනේ නෑ. මේ නරක ගෑනු ළමයා යයි තමාට හුරු පරිදි වහා කිපුණු මැම්සෙල් හඬ දුන්නාය. හොඳින් ඇහුම්කන් දෙන්න. ඔය ළමයා මට ලියලා දෙන්න ඕන මම මැම්සෙල් රුෂියර්ගේ පන්තියේදී බීරි නොවෙමි කියලා 100 වාරයක්. නමුත් මැම්සෙල් දැන් කිව්වේ 50 වාරයක් කියලානේ. යයි මෙහිදී බෙටි කීවාය. එතකොට බෙටි ඔය ළමයාත් 100 වාරයක් ලියන්න ඕන. මම බාධා නොකරමි කියලා. මතකයිනේ? 100 වාරයක්. යයි මැම්සෙල් සැරෙන් කීවාය. පන්තිය දැන් සම්පූර්ණයෙන්ම නිශ්ශබ්දය. මැම්සෙල් රුෂියර්ට මෙසේ තදින් තරහ යන බව පන්තියට හුරිය. තවත් බාධා පැමිණියහොත් ඇය පේලි 16ක් ලිවීමට වුවද කාට හෝ අනදිය හැකිය. මුළු පාසලේම ඉතාමත් කිපෙන සුළු ගුරුවරිය ඈවන්නීය. මැම්සෙල් පන්තියට පිටුපා ගල්ලෑල්ලේ යමක් ලියද්දී බෙටි ඇලිෂියාට කොඳුරා උපදෙසක් දුන්නාය. ඒත් අසරණ ඇලිෂියාට ඒ නෑසුණු බවින් ඈ කඩදාසි කෑල්ලක මෙසේ ලියා පෙන්නුවාය. ඔයා පේලි 100ක් ලියා එම්ට පෙන්විය යුතුයි. දෙවියන්ගේ නාමයෙන් මීට පස්සේ ඇහෙන්නේ නැහැ කියලා කියන්න එපා. එහෙම කීවොත් පේලි 1000ක් ලියන්න වෙයි. එයාට හොඳටම තරහ ගිහින් තියෙන්නේ. ඇලිෂියා හිස සලාය පිළිගත්තාය. තමා කී දේ ඇසුණාදැයි මැම්සෙල් ඈගෙන් ඇසූ සෑම වාරයකම ඇය ආචාරශීලීව "ඕ තැන්ක් යූ මැම්සෙල්" යයි පිළිතුරු දුන්නේ ඇයගෙන් සහනයක් බලාපොරොත්තු වෙනි. ඊළඟ පාඩම සඳහා පෝට්ස් මෙනෙවිය පන්ති කාමරයට ආවාය. මැම්සෙල් නතර වී ඇස් දල්වාගෙන ඇයට මෙසේ පැවසුවාය.
හරිම අවාසනාවන්ත සිද්ධියක් නෙමේ ස්පෝර්ට්ස්. ඇලීෂියාට ආයෙත් කන්න හැරෙන්නේ නැතුව ගිහින්. පවුනේ. ඔච්චර හොඳ සනීපෙන් හිටිය ළමයා. මෙසේ කියා මැම්සෙල් කාමරෙන් පිටව ගියාය. පෝට්ස් මෙනවිය අමුතු බැල්මකින් ඇලීෂියාට සංග්‍රහ කළාය. මං හිතුවේ නෑ ඇලීෂියා එකම ට්‍රික් එක දෙපාරක් කරන්න තරම් ඔය ළමයා මෝඩයි කියලා. යයි ඈ කීවාය. අසරණ ඇලීෂියාට ඇය කී දේ නැසිනි. ඈ හිස් බැල්මක් හෙලාගෙන සිටියාය. ඇලීෂියා, ඔයා පස්සාපෑලියක ඉන්නේ නැතුව ඉස්සරහ පුටුවකට එන්න. ජීන්, ඇලීෂියා එක්ක ඉන්න දැන් මාරු කරගන්න. ඩෙස්ක් වල තියෙන දේවල් පස්සේ මාරු කරගන්න පුළුවන්. යයි පෝට්ස් මෙනවිය කීවාය. ඉදිරි පේලිය අතහැර පස්සහ අසුනකට යන්නට ලැබීමෙන් ජීන් සතුටටපත් විය. පෝට්ස් මෙනවිගේ ඇස ළඟම වාඩි වී සිටීම අන් අයට මෙන්ම ඇයටද මහා වදයකි. ඈ වහාම නැගිට ඇලීෂියා සිට තැනට ගියාය. පසුපස ආසනවලට කවුරුත් කැමතිය. එකිනෙකාට කොඳුරා ගැන්මටද අනම්මනම් ක්‍රියාවල යෙදීමටද කඩදාසි කෑලිවල එක එක දේ ලියා මාරු කර ගැන්මටද එහිදී පුළුවන්. ඇලීෂියා පුටුවෙන් නැගිට්ටේ නැත. ඒ ඇත්තෙන්ම එකී නියෝගය ඇයට නැසුණු බැවිනි. කන්න ඇතුලේ හදිසියේම ගුරු ගාන ශබ්දයක් ඇයට දැනෙන්නට විය. මෝඩි නැගිටලා ජීන්ගේ පුටුවට යනවා. යයි අතින්ද සංඥා කරමින් බෙටී ටිකක් හයියෙන් ඇයට කොඳුරා සිටියාය. සිදුවන්නේ කුමක්දැයි ඇලීෂියාට තේරුම් ගියේය. ඇයගේ හිතට මහත් අමාරුවක් දැනුනේය. තමා මෙතරම් ප්‍රිය කරන පසුපස ආසනය අන් අයෙකුට පූජා කර ගුරුවරියගේ ඇහැ යටටම ගොදුරු වීම දැරිය හැක්කක් නොවීය. ඇරත් තමාගේ හොඳම මිතුරිය වන බෙටීගෙන් ඈත්වීමට සිදුවීම කොතරම් දුකක්ද. ඉදිරි පේලියේ කිසිදු විනෝදයක් නැති බව කවුරුත් දනිති. ඕ මිස් පෝට්ස්, මං අවංකවමයි මේ කියන්නේ. මං වතුරයට ගොඩක් වෙලා පීනලා කන්වල වතුර ගිහින්. මේ පාර නම් මගේ කන් ඇත්තටම ඇහෙන්නේ නෑ. දුකටපත් ඇලීෂියා කන්න ලව් කරාය. මීට ඉස්සර ඔය ළමයා කන්න ඇහෙන්නේ නැති විදිහට බොරුවට ඇඟෙව්වා. මං කොහොමද දැන් දන්නේ ඔය ළමයා කන්න ඇහෙන්නේ කොයි වෙලාවෙද කියලා? යයි පෝට්ස් මෙනවිය හැඟීමකින් තොරව කීවාය. මේ පාර නම් ඇත්තටම ඇහෙන්නේ නෑ. ඇලීෂියා යලිත් කීවේ කන්නස්සේ ගුරු වැනි හඬක් ඇසෙද්දීය. ප්ලීස් මිස් පෝට්ස්, මම මෙතනම ඉන්නම්. ඇලීෂියා, යයි පෝට්ස් මෙනවිය මෙවර වඩාත් හයියෙන් හා සැරෙන් කතා කළේ ඇලීෂියාගේ කන් ඇත්තරම ඇසුනත් නැතත් තමා කියන දේ කෙසේ හෝ ඇගේ කන් තුළට ඇතුල් වන සේය. දැන් මං කියන දේ අහලා මට කියන්න ඔය ළමයා මගේ එක්ක එකග වෙනවද නැද්ද කියලා. ඔය ළමයා බීරි වෙලා නැතුව කරන්නේ බොරු ප්‍රෝඩාවක් නම් ඔය ළමයා මට කිට්ටු වෙලා ඉන්න එක තමා හොඳම. ඔය ළමයා ඇත්තටම බීරි වෙලා නම් පිටිපස්සා පේලියේ හිටියම මං කියන දේ ඇත්තටම ඇහෙන්නේ නෑනේ. එහෙමනම් ඒත් ඔය ළමයා ඉන්න ඕනේ මගේ කිට්ටුව. හරිද? දැන් මොකද කියන්නේ? ඇයට එකග වනු මිස ඇලීෂියාට කළ හැකි අන් යමක් නොවීය. ඈ දුර්මුඛව ඉදිරියට આવුත් ජීන්ගේ පුටුවේ වාඩි වූවාය. ඇත්තෙන්ම ඉදිරියට ආ කල ඇයට ටිකක් හොඳින් ඇසේ. ඇය ඉදිරි අසුනේ වාඩි වූ වහම අමුතු යමක් සිදුවිය. මූඩියක් ගැලවීමේදී මෙන් එන හඬක් එක කනකින් නැගිනි. ඊළඟට අනිත් කන ඇතුලෙන්ද එම හඬ මතුවිය. ඈ හිස සොලවා සිටියාය. කන් අගුළු වැටේ හිර වී තිබීම අවසන් විය. දැන් ඇයගේ කන් ඇසීම පෙරමෙන් යථා තත්ත්වයට පත් වී ඇත. ඇය කොතරම් සතුටටපත් වූයේද යත් ළඟම අසුනේ වුන් මේරිලු අමතා මගේ කන් දැන් ඇහෙනවා. හෙමින් කීවාය. පෝට්ස් මෙනවියගේ තියුණු සවන් වලට මෙය ඇසින. ඇය කළු ලෑල්ල ළඟ සිටම ආපසු හැරී ඇලීෂියා, ඒ කීව දේ ආයෙත් සැරයක් කියන්න යයි ඉල්ලා සිටියාය. මං කීවේ මිස් මගේ කන් එකපාරටම ඇහෙනවා. ඒක හොඳයි. යයි පෝට්ස් මෙනවිය කීවාය. මං දැනගත්තා. ඉස්සරහම් පේලියට ආවහම කන්න ඇහෙන එක හරියයි කියලා. නමුත් මිස් පෝට්ස් ඔය ඇති ඇලීෂියා, දැන් අපි පාඩම් පටන් ගමු. ඔය ළමගේ කන් දෙක ගැන කතා කරන්න කාලේ කරන්නේ නැතුව. පාඩම අවසානයේදී ඇලීෂියාට තවත් හිතට අමාරු වූයේ ජීන් සමග තම තමන්ගේ ඩෙස්ක් වල තිබූ ද්‍රව්‍යද හුවමාරු කර ගැනීමට සිදු වූ නිසාය. ඉදිරිපස අසුනේ ස්ථිර පදිංචියට ඒමට ඇය කිසිසේත්ම කැමති වූයේ නැත. ඇලීෂියාගේ පසුපස ආසනය ලැබීම ජීන්ට මහත් ආශ්වාදයක් වූයේය. මං කොච්චර ආශාවෙන්ද හිටියේ පිටිපස්සට එන්න. දැන් මේ ආශාව ඉෂ්ට වුණා. ජීන් උදම් වූවාය. මේක සාධාරණ නෑ. ඇලීෂියා මැසිවිලි නැගුවාය. මට උදේ ඇත්තටම කන් ඇහුන්නේ.
ඊට පස්සේ මගේ කන් හරි ගියා. මිස් පෝට්ස් මාව විශ්වාස කරන්නයි තිබුණේ. ඩෙස්ක් වල බඩු හුවමාරුවට උදව් කරමින් සිටි ඩැරල්ට සිනාව නතර කර ගැනීමට නොහැකි විය. තරහෙන් පසු වූ ඇලිෂියා මුහුණ පැඟිරි කරගෙන ඇය දෙස රවා බැලුවාය. අනේ ඇලිෂියා මට හිනා ගිය එක හරි නෑ තමා. ඩැරල් කීවාය. නමුත් අනේ මේක නම් හරිම විකාර සිද්ධියක්. ගිය පාර ඔයා බොරුවට කන්න හැෙන නැති විත්තියක් පෙන්නලා මැම්සෙල් දීපෝන්ට ලණුවක් දුන්නා. එයා රැවටුණා. මේ පාර ඔයාට ඇත්තටම කන්න හැයි ගියාම කවුරුත් විශ්වාස කළේ නෑ. ඒක අර බැටළුවන් බලාගනිමින් සිටි ළමයා බොරුවට වෘකයා කියලා අනුන් රවට්ටන්න කෑ ගැහුව උපමා කතාව වගේ. ඒක ඇහුණ අය රැවටිලා දුවගෙන ආවා. නමුත් ඇත්තටම වෘකයා ආවම එයා වෘකයා කියලා ඇත්තටම කෑ ගැහුවම කවුරුත් ඒක විශ්වාස නොකර එයාගේ පිටට ආවේ නැහැ. මං හිතුවා ඔයා මගේ මිතුරියක් කියලා. යයි ඇලිෂියා තරහින් කීවාය. මං කැමති නෑ මට පල්ලෙක දානවට ඔය විදිහට දේශනා කරලා. මං දේශනා කළා නෙවෙයි. ඇත්තෙන්ම එහෙම නෙමෙයි. ඩැරල් කීවාය. මේ අහන්න ඇලිෂියා. ඔයාට ලියන්න කියව ලයින්ස් වලින් භාගයක් මං ලියලා දෙන්නම්. ඇත්තටම මං ඒ උදව් ඔයාට කරලා දෙන්නම්. ලයින් 100ක් ලියන්න ඔයාට දවස් ගාණක් යයි. ඔයා ලියන්න අකමැති බව මං දන්නවා. මං ආසයි ලියන්න. හරි. එහෙනම් බොහොම ස්තුතියි. යයි ඇලිෂියා සතුටටපත්ව කීවාය. එදාම හවස මැම්සෙල් රූෂියන්ට පේලි 100ක් ඉදිරිපත් කරනු ලැබින. ඒ වයින් භාගයක් නරක අත්තකුරින්ද ඉතිරි භාගය හොඳ අත්තකුරින්ද වූයේය. එක පිටුවක කැත්තටත් අනිත් පිටුවක ලස්සනටත් මේ ළමයා අකුරු ලියන්නේ කොහොමද මන්දා? යයි මැම්සෙල් පුදුමයට පත් වූවාය. එසේ පුදුමයට පත්වීමෙන් පමණක් සෑහී ඉන් ඔබ්බට ඇය නොයෑම ඇලිෂියාගේ වාසනාවට සිටියේය.